මම චන්ද්‍රිකාව ජයන්ති මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ශ්‍රේණි සමායෝජක සහ විද්‍යාව ප්‍රධාන යා වශයෙන් කටයුතු කරනවා. පියන්ත සර් විසින් නිර්මාණය කරන ලද මේ ඇප් එක අර මම ඉස්සෙල්ල කියපු මගේ ප්‍රධාන කර්තව්‍යයන් දෙකත් එක්ක මට සෑහෙන්න උදව් වෙලා තියෙනවා. මොකද අපිට ළමයි 1800ක් විතර ළමයි පිරිසක් අපේ පාසලේ ඉගෙන ගන්නවා. එතකොට අපිට අවශ්‍ය වෙන මේ තොරතුරු සෑහෙන්න ප්‍රමාණයක්. මොකද ළමයි වර්ග කිරීමකට ලක් කරන්න වෙනවා. ඒ වගේම එයාලගේ තියෙන සමහර අවශ්‍යතාවය කියන්නේ නිපුණතාවයට ආපු නැති දරුවන් අපිට සොයා ගන්න වෙනවා. ඒතකොට මෙන්න මේවා මීට පෙර මේ ඇප් එක ඉන්න පෙර අපි තොරතුරු බොහොම අමාරුවෙන් එකතු කරගන්න උනා. අපිට සෑහෙන කාලයක් අවශ්‍ය වුණා මේ තොරතුරු එක්රැස් කරගන්න. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම වාර විභාග ලකුණු, ඊට පස්සේ වාර කිහිපයක ලකුණු සංසන්දනය කිරීම, එතනින් පස්සේ අපි ඔය විවිධ ත්‍යාග නිර්දේශ කරනකොට ඒ ත්‍යාගයන් සඳහා සුදුසු ළමයින් තෝරගන්න එක, ඊට පස්සේ අපේ ප්‍රතිකාර්ය වැඩසටහන් සඳහා අවශ්‍ය ශිෂ්‍යයන් හොයාගන්න තොරතුරු, මේක ඉතාම අපහසු කාර්යයක් වුණා. මේ ප්‍රියන්ත සර්ගේ ඇප් එකේ ඉන්නේ ඉස්සෙල්ලා අපිට හරි කරදරකාරී වාතාවරණයක් තමයි තිබුණේ පෙර. හැබැයි මේ ඇප් එක අපිට ප්‍රියන්ත සර් හඳුන්වා දුන්නට පස්සේ අපි බොහොම කෙටි කාලයක් ඇතුළත අපිට අවශ්‍ය තොරතුරු අපි ඉතා නිවැරදිව ලබා ගැනීමේ හැකියාවක් අපිට දැන් ලැබිලා තියෙනවා. එතකොට අපිට කලාපෙන් හෝ වේවා, පළාතෙන් හෝ වේවා, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ වේවා අපෙන් ඉල්ලන තොරතුරක් ඉතාම කෙටි කාලයක් ඇතුළත අපිට ඉතාම නිවැරදිව ලබා දෙන්න පුළුවන් හැකියාව මේ ඇප් එක හරහා අපිට ඇත්තටම ලැබිලා තියෙනවා. වාර විභාගයකට පස්සේ අපිට බොහොම චූටි කාලයක්, පොඩි කෙටි කාලයක් වැය කරලා අපි මේ තොරතුරු ටික ඇතුළු කරාට පස්සේ වසර ගණනාවක් යනතුරු අපිට කිසිම ගැටලුවක් නැතුව අපිට, ඒ වගේම පරිපාලන නිලධාරීන්ට, ඒ වගේම දෙමව්පියන්ට, ඒ වගේම ශිෂ්‍යයන්ට එයාලා ඉන්න තැනක ඉඳලා මේ මෘදුකාංගය ඔස්සේ අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ලොකු වාසියක් අපි සියලු දෙනාටම. මොකද අපේ තොරතුරු බොහොම නිවැරදිව, බොහොම ඉක්මනින් මේ ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා මේ ඇප් එක හරහා. ඉතින් පාසල වගේ සංකීර්ණ තැනක, ඒ වගේම සමාන්තර ශ්‍රේණි 5ක් 6ක් තියෙන පාසලක මේ තොරතුරු ඇත්තටම ගබඩා කර තැබීම සහ අපිට අවශ්‍ය වෙලාවට ගන්න එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒකට ලොකු දායකත්වයක්, අපි කියන්නේ ඉතාම ලොකු දායකත්වයක් සපයනවා මේ අපේ සර්ගේ ඇප් එක විසින්. ඒක ඉතාම පහසුවෙන් අපට පරිහරණය කරන්න ලේසි, විශාල අපහසුතාවයක් නැහැ. බොහොම පොඩි දැනුමක් තියෙන කෙනෙකුට පවා මේක ඉතාම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ මේ ඇප් එකේ තියෙන විශේෂ වාසියක්. ගුරුවරුන් වන අප ඇත්තටම පාසල තුලදී සහ ඔය තොරතුරු අපේ තුල ගබඩා කර ගැනීමේදී අපි ලොකු අපහසුතාවයකටපත් වෙන සෑහෙන අවස්ථාවල. නමුත් මේ ඇප් එක හරහා අපි අර තිබිච්ච පෙර අවස්ථාවල තිබිච්ච මේ ගැටලුකාරී තත්ත්වයන් වලට මම හිතන්නේ සෑහෙන සාර්ථක විසඳුමක් මේ ඇප් එක හරහා ලැබුණා. පෞද්ගලිකව ගත්තොත් අපිට ලැබිච්ච වාසි ගොඩක් තියෙනවා. කාලකලමනාකරණය, එතනින් ගියාට පස්සේ එක එක ළමයා පිළිබඳ එයාගේ රූපෙත් එක්ක, එයාගේ ඉතිහාසයත් එක්ක,
ඒ තොරතුරු ඉතාම ඉක්මනින් අපිට අවශ්‍ය තැනක ඉඳලා ලබා ගන්න පුළුවන් එක මම හිතන්නේ ඒක ලොකු ආසියක්. ඉතින් බොහොම වැඩදායි, ඒ කියන්නේ අපේ ශේෂ්ඨයට බොහොම වැඩදායි නිර්මාණයක් තමයි අපේ කරලා තිබුණේ. අර ශ්‍රේණි සමායෝජක කාර්යය ඒ වගේම විෂය ප්‍රදාන කාර්යය සඳහා මට ලොකු කාර්යභාරයක් කරගන්න පුළුවන් වුණා මේ ඇප් එක හරහා. ඒ වගේම ඇත්තටම වාර විභාග ලකුණු එන්ටර් කිරීම සම්බන්ධයෙන් සෑහෙන පහසුතාවයක් වර්තමානයේ අපි පාසලේ සියලු ගුරු බවතුන් ලබනවා. ඒක ඇත්තටම අපි ලද වාග්යක්. මොකද මේ වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරලා ප්‍රියන්ත සර් මේක අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ගුරුවරුන් වන අපට මේක මම හිතන විදියට සෑහෙන වාසි සහගත දෙයක් අපිට කාලය ඉතුරු වෙනවා. ඒ වගේම තොරතුරු කබඩා කරගන්න ලේසි වෙනවා. අපේ ඉහළ නිලධාරීන්ට තොරතුරු ඉල්ලනකොට බොහොම ඉක්මනින් ඒ තොරතුරු ලබා දීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේක ඊටාම පාසල තුල වැඩ කාර්යක්ෂම කරගෙන ගැනීම සඳහා මහඟු මෙවලමක් විදිහට තමයි මට දැනෙන්නේ. ඉතින් අපි ප්‍රියන්සර්ට ස්තුතිවන්ත වෙනවා මේ බුද්ධිය මෙහෙवला මේ කාර්යය සිදු කිරීම සම්බන්ධව. මේක මම හිතන්නේ අපේ මුළු ලංකාවටම මේක ව්‍යාප්ත කරගන්න පුළුවන් නම් නේද? ඒක ලොකු ජයග්‍රහණයක් වෙනවා, ලොකු වාසියක් වෙනවා. මොකද කාලකලමන ඒ කියන්නේ කාලය අඩුවෙන් නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන් වීම මම හිතන්නේ අපි කාටත් වාසියක්. ඉතින් මේක ඊටම පහසු, ඊටම සරලව අපිට පරිහරණය කරන්න පුළුවන් එකම මේකේ බොහොම වාසි සහගත දෙයක්. ඒක නිසා මේ ඇප් එක ලැබීමත් එක්ක අපි අපේ වැඩ කාර්යක්ෂමව කරගන්න පුළුවන් වෙලා තියෙනවා. බොහොම ස්තුතියි ඉතින් සර්ට මේක අපිට හඳුන්වා දීම සම්බන්ධව.